The present continuous tense වර්තමාන ප්‍රවර්තන කාලය. මෙම කාලයෙන් අපි කතා කරන්නේ ලියන්නේ මේ වෙලාවේ සිදුවන හෝ අපි දැන් කරමින් සිටින ක්‍රියා ගැනයි. මෙහිදී අපි අනිවාර්යෙන් am is are භාවිතා කර ප්‍රධාන ක්‍රියාවට එකතු කරනවා ing. ක්‍රියාවකට ing එකතු කළ විට එයට මිශ්‍ර ක්‍රියාව කියා කියනවා. දුවමින්, පනිමින්, කමින්, නාමින්, යමින්, සිතමින්. පහත කොටුව බලන්න. am is are verb ධන ing. උදාහරණ I am going home. මම ගෙදර යමින්. මිශ්‍ර ක්‍රියාව යමින්. am is are කියන්නේ ඉන්නවා නැත්නම් වෙනවා. She is crying. ඇය අඬමින් ඉන්නවා. Crying අඬමින් is ඉන්නවා. They are playing football. ඔවුන් පාපන්දු සෙල්ලම් කරමින් ඉන්නවා. ඉන්නවා. Playing සෙල්ලම් කරමින්. I am pondering about my country. ponder කියන්නේ ගොඩක් ගැඹුරින් හිතනවා කල්පනා කරනවා. මම මගේ රට ගැන කල්පනා කරමින් ඉන්නවා. She is drawing a waterfall. ඇය අඳිමින් ඉන්නවා දිය ඇල්ල. We are eating avocados. අපි කමින් ඉන්නවා අලිගැට පෙර. The carpenter වඩුවා is sewing a raft. ඉරමින් ඉන්නවා පරාලයක්. sewing. The manager is scolding the new clerk. කළමනාකරු බණිමින් ඉන්නවා අලුත් ලිපිකරුට. The sun is burning us. ඉර පුච්චනවා දවනවා අපිව. The thief is jumping over the fence. හොරා පනිමින් ඉන්නවා වැටට උඩින්. මේ දැන් මේ කියන වෙලාවේ හොරා පයින්නවා වැටට උඩින්. එකයි ing වාක්‍ය am is සමගින් තේරුම. The audience is clapping their hands loud. ශ්‍රාවකයෝ අහන ඇහුම්කන් දෙන අය අප්පුඩි ගහනවා සද්දෙට loud. The barber is combing the child's hair. barber පීරමින් ඉන්නවා ළමයාගේ කොණ්ඩය. The wind is blowing fast. සුළඟ හමනවා වේගයෙන්. The weather is blustery today. කාලගුණය අද සැරයි. If a verb ends ක්‍රියාවක් අවසන් වෙනවා නම් if නම් with or in e වලින් we omit e ඉවත් කරනවා e and add ing. live යන ක්‍රියාවට ing එකතු කරද්දී e අයින් කරලා ing එකතු කරන්නේ. live e නෑ living. උදාහරණ වාක්‍ය බලමු. She is living in Mahou now. ඇය දැන් ජීවත් වෙමින් ඉන්නේ මහව. The professor is giving a lecture. මහාචාර්යවරයා දෙනවා දේශනයක්. lecture. giving වල e අයින් වෙලා ing එකතු වෙලා තියෙන්නේ. The squirrel is hiding. ලේනා හැංගෙනවා. හැංගෙමින් ඉන්නවා among the twigs and leaves. අතර among කියන්නේ අතර, twigs කියන්නේ අතු and leaves කියන්නේ කොළ. Look, the minister is giving donations to the flood victims. බලන්න. The minister is giving donations. ඇමති දෙනවා ආධාර flood victims. ගම් වතුරු විපතට පත් අයට. She is writing an essay. ලියමින් ඉන්නවා රචනාවක්. The tourists are riding elephants. සංචාරකයෝ පදිමින් ඉන්නවා අලින්. Look, the swimmer is diving deep now. බලන්න පිහිනුම්කරු කිමි දෙනවා ගැඹුරට දැන්. He is leaving now. ඔහු දැන් පිට වෙනවා leaving. Mom is preparing supper. supper කියන්නේ රෑ කෑම. last supper අන්තිම රාත්‍රී භෝජනය. ලොකු චිත්‍රයක් තියෙනවා ජීසස්ගේ last supper එක ගැන ඇඳලා. ඔයාලා දැකලා ඇති. dinner රාත්‍රී ආහාරය, supper රාත්‍රී ආහාරය. The travelers are hiking on the mountain. සංචාරකයෝ ඇවිදිමින් ඉන්නවා කඳුවල. Today he is driving a lorry. අද ඔහු එළවමින් ඉන්නේ ලොරියක්. Usually he drives a van. අපි ඉගෙන ගත්ත හැමදාම කරන ඒවා drives s එකතු කරනවා. usually සාමාන්‍යයෙන් he drives a van. එළවන්නේ van එකක්. We are aging day by day. දවසින් දවස අපි වයසට යනවා. age ක්‍රියාපදයට ing එකතු කරද්දී e අයින් කරන්නත් පුළුවන්. e තියලා ing එකතු කරන්නත් පුළුවන්. both are correct. දෙකම හරි. If a verb ends with b, d, g, l, m, n, p, t, we double the last letter and add ing. We double අපි යුගල කරනවා. The last letter අන්තිම අකුර අපි යුගල කරනවා and add ing එකතු කරනවා. dig double g ing digging හාරමින් මිශ්‍ර ක්‍රියාව. අනිත් ක්‍රියාපද jab අනිනවා යමක්. kid විහිළුවට බොරු කියනවා. dig හාරනවා. travel සංචාරය කරනවා. swim පීනනවා. run දුවනවා. stop නවත්තනවා. cut කපනවා. He is jabbing the flag on the moon. ඔහු අනිනවා කොඩිය හද මත. You are kidding. ඔයා විහිළුවට බොරු කියනවා. ඔයා විහිළු කරනවා. Ruan, father is digging a pit behind the garden.
රුවන් තාත්තා හාරමින් ඉන්නවා වලක් වත්ත පිටුපස behind නැත්නම් behind කියන්නත් පුළුවන්. Go help him. ගිහිල්ලා උදව් වෙන්න ඔහුට. The tourists are traveling to Ella. සංචාරකයෝ ගමන් කරමින් ඉන්නවා ඇල්ලට. They are swimming in the tank happily. ඔවුන් පිහිනමින් ඉන්නවා වැවේ සතුටින් happily. She is too late. ඇය හුඟක් පරක්කුයි. So she is running to school. ඉතින් ඇය දුවනවා පාසලට. The bus is stopping. බස් එක නවත්තනවා. Let's get on. නගිමු. Granny is cutting bread in the kitchen. ආච්චි කපමින් ඉන්නවා පාන් කුස්සියේ. Negatives. I am eating bread. I am not eating rice. මම කකා ඉන්නේ පාන්. මම කකා ඉන්නේ බත් නෙවෙයි. She is crying. ඇය අඬමින් ඉන්නවා. She is not laughing. ඇය hina වෙනව නෙවෙයි. They are playing cricket. They are not playing football. ඔවුන් සෙල්ලම් කරන්නේ cricket. ඔවුන් සෙල්ලම් කරන්නේ පාපන්දු නෙවෙයි. If a verb ends with ie, ක්‍රියාවක් අවසන් වෙනවා නම් ie වලින්, we change ie into y. අපි වෙනස් කරනවා ie y බවට. into කියන්නේ මෙතන බවට. and add ing එකතු කරනවා ing. die කියන්නේ මැරෙනවා. ඒතර y අයින් කරලා ing එකතු කරාම dying මැරෙමින් ඉන්නවා. මිය යමින් ඉන්නවා. ඒ වගේම සායම් කරනවා කියන්නේ ක්‍රියාපදය die. නමුත් එහි අකුරු dye. එහිත් e අයින් වෙලා ing එකතු වුණාම අර මැරෙමින් ඉන්නවා කියන dying ක්‍රියාවටම සමාන වෙන රූපයෙන්. නමුත් තේරුම වෙනස්. උදාහරණ The horse is dying. අශ්වයා මිය යමින් ඉන්නවා. මැරෙමින් ඉන්නවා. It's in agony. ඌ ඉන්නේ බලවත් වේදනාවෙන්. The batik workers are dyeing the clothes. batik සේවකයෝ වැඩකරුවෝ dyeing සායම් කරමින් ඉන්නවා රෙදි. am is ing යොදන ප්‍රශ්න questions. වර්තමාන ප්‍රවර්තන කාල ප්‍රශ්න. දැන් වෙමින් තිබෙන දේවල් අහන ප්‍රශ්න. Are you eating now? ඔයා දැන් කකාද ඉන්නේ? Is she sweeping the room? ඈතුගාමින් ඉන්න කාමරේ. Are the elephants going to bathe in Mahaway now? අලි දැන් නාන්න යනවද මහවයට? Is the iguana crawling into the den? තලගොයා බඩ ගන්නවද ගුල තුලට? Is the plane landing or taking off? plane එක බානවද නැත්නම් ගුවන් ගත වෙනවද? take off උස්සනවා plane එක take off. where කොහෙද? what මොනවද මොකද්ද කියලා අහන ප්‍රශ්න ing. where are you going? ඔයා කොහෙද යමින් ඉන්නේ? I am going to work. මම යමින් ඉන්නවා වැඩට. where is mother running? අම්මා කොහෙද දුවමින් ඉන්නේ? to the well ලිඳට. what are you muttering? ඔයා මොනවා තරහින් මුමුණ ඉන්නේ? nothing මොකුත් නෑ. where is the baby sleeping? බබා කොහෙද නිදාගෙන ඉන්නේ? on the floor බිම. what are they showing? ඔව් මොකද්ද පෙන්නමින් ඉන්නේ? a new phone අලුත් ෆෝන් එකක්. what's going on? මොකද වෙන්නේ දැන්? the police are beating the mob. පොලිසිය පහර දෙමින් ඉන්නවා කලහකාරී පිරිසට. what's America planning to do? ඇමරිකා මොකද්ද සැලසුම් කරන්න? attack පහර දෙනවා. මෙම කාලයෙන් වර්තමාන ප්‍රවර්තන කාලයෙන් am is ක්‍රියාවට ing යොදා අපි සාදපු කාලයෙන් අපි කතා කරන්නේ මේ දැන් මේ කියන වෙලාවේ සිදුවන ක්‍රියා. දැන් බලමු ටිකක් පුදුම කාරණයක්. I am coming tomorrow. I am coming tomorrow. ing වාක්‍යයකින් tomorrow ගැන කියවෙනවද? Are you coming next week? ඔයා ලබන සතියේ එනවද? මේ වාක්‍ය වැරදිද? ing වාක්‍ය අනාගතේ ප්‍රකාශ කරන්න පාවිච්චි කරනවද? මේ වාක්‍ය ඉතා නිවැරදි. ළඟ අනාගතය එනම් ලබන සතිය, හෙට අනිද්දා වැනි ළඟ අනාගතය near future අපි ඉංග්‍රීසියෙන් කියනවා ප්‍රකාශ කිරීම සඳහා වර්තමාන ප්‍රවර්තන කාලය භාවිතා කරනවා. present continuous tense is used to express near future. ප්‍රවර්තන කාලය වර්තමාන පාවිච්චි කරනවා ප්‍රකාශ කරන්නට near future ළඟ අනාගතය. I am seeing the doctor next Tuesday. මම දොස්තරව හම්බ වෙනවා ලබන අඟහරුවාදා. Tomorrow we are playing with England. හෙට අපි සෙල්ලම් කරනවා එංගලන්තෙත් එක්ක. Tonight I am seeing Tom. අද රාත්‍රියේ මං Tom හමු වෙනවා. We are leaving tonight. අපි අද රාත්‍රියේ පිටත් වෙනවා. The package is coming the day after tomorrow. package එනවා අනිද්දාට. Brace yourself for the next tense. සූදානම් වෙන්න ඊළඟ කාලයට. The future tense අනාගත කාලය.